අයිබෝන් කියලා පිළිගන්නවා ප්‍රමිත් ගණයාරච්චි World Chronicles YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුළු ලෝකයක් කම්පණය කරපු ක්‍රිස්ටීන් ලී සිලවාන් කියන අවුරුදු 16ක තරුණ ගැහැණු ළමයාගේ ඝාතනය සම්බන්ධව. මේ ක්‍රිස්ටීන් උපත ලබන්නේ පිලිපීනයේ ලාපු කියන පුංචි නගරේ. ඇය පුංචි කාලේ ඉඳන් හීනමවන්නේ ගුවන් සහායිකාවක් බවට පත් වෙනවා. ඇයව දන්න හඳුනන ඇයගේ පාසලේ ගුරුවරු, ඇයගේ යහළුවෝ, ඇයගේ දෙමව්පියන්, ඇයගේ ඥාතීන් ඇයව හඳුන්වන්නේ ඊටාම ගුණ යහපත්, ඊටාම මිත්‍රශීලී, ඊටාම හැදියාවක් සහිත, පාසල් වැඩවලට දක්ෂ, නිතර පල්ලියට යන එන ඊටාමත් හොඳ තරුණ ගැහැණු ළමයෙක් විදියට. ඇය කවදාවත් පල්ලියේ පූජාව මගහරින තැනැත්තියක් නෙවෙයි. 2019 මාර්තු මාසේ 10 වෙනිදා හවස ඇය සුපුරුදු විදියට තමන්ගේ පල්ලියේ පූජාවට යනවා. ඇය පල්ලියේ චර්ච් කලෙක්ටර් කෙනෙක් විදියට ස්වේච්ඡාවෙන් වැඩ කරා. ඇය වෙනදටත් තනියම පල්ලියේ පූජාවට ගිහිල්ලා නිවසට පරිස්සමට එනවා. හැබැයි මේ මාර්තු 10 වෙනිදා ඇය හවස 7 වෙනකනුත් ගෙදර එන්නේ නැහැ. මේකත් එක්ක ඇයගේ මව ඉතාමත්ම කලබලයටපත් වෙනවා. ඇයගේ මව ඇයව හොයන්න පල්ලියට යනවා. හැම තැනම ඇවිදලා ඇයව හොයනවා. නමුත් ඇයට හම්බ වෙන්නේ නැහැ. මාර්තු 11 වෙනිදාට එළිය වැටෙනවා. ඇයගේ ප්‍රදේශයේ එක් ප්‍රදේශවාසී කාන්තාවක් පාරේ ඇවිදන් යනකොට ඇය දකිනවා පාළු පිට්ටනියක අමුතු යමක්. ඇය ඒ තැනට ටිකක් ලං වෙලා බලනකොට ඇය දකිනවා ඉනෙන් පහළ ඇඳුම් නැති පිහි ඇඳුම් පාරවල් රාශියක් තියෙන තරුණ ගැහැණු ළමයෙකුගේ මල සිරුරක්. මේ මල සිරුරේ ඇය තව විශේෂ දෙයක් නිරීක්ෂණය කරනවා. ඒ තමයි මේ තරුණ ගැහැණු ළමයාගේ මුහුණේ එක් පැත්තක් හැම ගලවලා ඉවත් කරලා. ඇය මේ දර්ශනයෙන් ඉතාමත්ම කැළඹීමට පත් වෙනවා. ඇය වහාම ඒ තැනින් පිටත් වෙලා ගිහිල්ලා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ට කතා කරනවා. ප්‍රදේශවාසීන්ට මතක් වෙනවා තමන්ගේ අසල්වැසි කාන්තාවක් වෙච්ච ලොඩේස් කියන තැනැත්තිය ඊයේ දවසේ රෑ තමන්ගේ දේනිය අතුරුදහන් වෙලා කියලා මුළු ප්‍රදේශයේ පුරාම අඬමින් කෑ ගහමින් ඇයව හෙව්වා කියලා. මේ නිසාම මේ ප්‍රදේශවාසී තැනැත්තන් විසින් ලොඩේස් කියන තැනැත්තියට පණිවිඩයක් යවනවා වහාම මේ පිටරට එන්න කියලා. මේ පණිවිඩය ලැබිච්ච ගමන් ලොඩේස් වේගයෙන් දිවගෙන එනවා මේ තමන්ගේ නිවස ආසන්නයේම තියෙන හිස් පිට්ටනියට. වැඩි දුරක් යන්නත් කලින් ඇය දකිනවා මේ පිට්ටනියේ මල සිරුරක් තියෙනවා තරුණ ගැහැණු ළමයෙක්ගේ. අම්මා කෙනෙක්ට ළඟටම යන්න අවශ්‍යතාවයක් නැහැ. ඈත ඉඳන් වුණත් තමන්ගේ දරුවන් හඳුනගන්න පුළුවන්. ඇය මල සිරුර ගාවට යන්නත් කලින් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. ඇය වේගයෙන් මල සිරුර ගාවට දුවගෙන ගිහිල්ලා ඒ මල සිරුර ගාව දන ගහගෙන හයියෙන් කෑ ගහ අඬන්න පටන් ගන්නවා. පෙර දින හවස පල්ලියේ පූජාවට ගියපු පුංචි ක්‍රිස්ටීන් ඊට පහුවෙනිදා උදේ මේ පාළු පිට්ටනියෙන් මල සිරුරක් විදියට හමුුනේ කොහොමද? මෙන්න මේක තමයි අද අපි කතා කරන අභිරහස. මේ ක්‍රිස්ටීන්ගේ මල සිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා. ඇයගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ පෙර දින රාත්‍රී 7ට පමණ ආසන්න කාලයක කියලා. ඒ වගේම ඇයගේ මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා ඇයගේ සිරුරේ පිහි ඇනුම් 27කට ආසන්න ප්‍රමාණයක් ශරීරයේ තැනින් තැන තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි. තවත් වැදගත් දෙයක් මේ මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වෙනවා. ඒ තමයි මරණයට පෙර ඇයව ලිංගිකව බලහත්කාරකමකට ලක් කරලා තියෙනවා කියලා. ඊට අමතරව ඇයගේ මල සිරුර පරීක්ෂා කරනකොට පෙනී යනවා ඇයගේ දිව, ඇයගේ බෙල්ලේ යම්කිසි කොටසක්, ඒ වගේම ඇයගේ එක් කනක් කපා ඉවත් කරලා තියෙනවා කියලා. සමහර ප්‍රදේශවාසීන් ඒ වෙලාවේ කල්පනා කරේ සමහර විට සත්තු ඇවිල්ලා ඇයගේ මේ මල සිරුරේ කොටස් කාලා ඇයගේ ශරීරය විකෘති වෙලා තියෙනවා කියලා. හැබැයි බොහෝ දෙනෙක් ඒ මොහොතේම තේරුම් ගත්තා මෙය සතුන් විසින් කාලා වෙච්ච වැඩක් නෙවෙයි. මේක හිතාමතා මෑගේ මිනිමරුවා විසින් හිතාමතා ඇයගේ ශරීරයේ කොටස් කපා ඉවත් කරලා කියලා. මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ වෙනවා. ඒ පරීක්ෂණ ආරම්භ වෙච්ච ගමන් ඇයව අවසානයේ මුණ ගැහුනේ කවුද කියලා පොලිසිය විසින් හොයන්න උත්සාහ කරනවා. එහිදී පල්ලියේදී ඇයව මුණ ගැහුණු ඇයගේ රයන් කියලා මිත්‍රයෙක් ප්‍රකාශ කර සිටිනවා ඇය පල්ලියේ පූජාව ඉවර කරලා Taman එක්ක එළියට ඇවිල්ලා බාලූට් කියන රස කැවිලි කන්න කඩේකින් නතර වුණා කියලා. එහිදී ඔහු නැවත වතාවක් පල්ලිය ඇතුළට යනවා. ඔහුට වොෂ්රූම් එකට යාමට අවශ්‍යතාවයක් ඇවිල්ලා ඔහු වොෂ්රූම් එකට ගිහිල්ලා එළියට එනකොට මේ පුංචි ක්‍රිස්ටීන් එතන හිටියේ නැහැ කියලා ඔහු ප්‍රකාශයක් ලබා දෙනවා. මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කරන NBI, ඒ කියන්නේ National Bureau of Investigation කියන ආයතනය පෙර දින පල්ලිය අසල CCTV දර්ශනයක් හොයාගන්නවා. මේ CCTV දර්ශනයේ පේනවා ඇය තවත් එක්තරා පිරිමි තැනැත්තෙක් සමග පාරේ ඇවිදගෙන යනවා.
කෙසේ නමුත් මේ CCTV දර්ශනයෙන් පේන්නේ නැහැ අය ඇවිදාගෙන යන තැනැත්තාගේ අනන්‍යතාවය කුමක්ද කියලා. නමුත් මේ CCTV දර්ශනයෙන් ඉතා වැදගත් දෙයක් අනාවරණය වෙනවා. ඒ තමයි ඇවිදගෙන යන පුද්ගලයා කවුද කියලා තේරුම් ගන්න බැරි වුණාට ඒ ඇවිදගෙන යන දර්ශනයෙන් ඉතාමත් පැහැදිලිව පේනවා ඇය ඒ තැනැත්තත් එක්ක ඇවිදගෙන යන්නේ හරි සැහැල්ලුවෙන් කියලා. මේකෙන් පොලිසියෙන් නිගමනය තමයි ඇය මේ තැනැත්තාව කලින් දන්න හඳුනන තැනැත්තෙක්. ඇය ඔහුව විශ්වාස කරපු තැනැත්තෙක්. කෙසේ නමුත් CCTV දර්ශනයේ මෙම තැනැත්තාගේ මුහුණ පැහැදිලි නැති නිසා පොලිසියට මේ තැනැත්තා කවුද කියලා සොයා ගැනීමට අපහසු වෙනවා. දින 5ක් ගත වෙනවා. මාර්තු මාසේ 15 වෙනිදා මේ මරණය සම්බන්ධව පළවෙනි සැකකරුවා අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවා. ඔහුගේ නම ජොනාස්. මේ ජොනාස්ව අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ මීට පෙර ඔහුට චෝදනාවක් එල්ල වෙලා තිබුණා. ඔහු විසින් මීට පෙර ඝාතනය කරන ලද එක තැනැත්තෙක්ගේ මුහුණ මේ සිදුවීමේ ක්‍රිස්ටීන්ගේ මුහුණ වගේම හැම ගහලා තිබිලා තියෙනවා. මේ නිසා තමයි පොලිසිය විසින් මේ සිදුවීම් දෙකේ සමානත්වතාවය ගැන සලකලා බලලා මොහුව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්නේ. කෙසේ නමුත් මේ ජොනාස් කියන තැනැත්තා මේ සිදුවීම වෙන දවසේ ඒ ප්‍රදේශයේ ඉඳලා නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ පොලිසිය විසින් මේ ජොනාස් කියන තැනැත්තාව මුදා හරිනවා. ඊට හරියටම දවසකට පස්සේ මාර්තු 16 වෙනිදා පොලිසිය විසින් මේ ක්‍රිස්ටීන්ගේ හිටපු පෙම්වතෙක් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරනවා. මොහුගේ නම සත්‍ය වශයෙන්ම මාධ්‍යට හෙළිදරව් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ඔහුව හඳුන්වන්නේ ජෝන් කියන අන්වර්ථ නාමයෙන්. ක්‍රිස්ටීන්ගේ මරණය සම්බන්ධව පරීක්ෂණ මේ විදිහට ඇදීගෙන යනකොට පොලිසිය විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කරන්න පටන් ගන්නවා. එහිදී ඇයගේ Facebook ගිණුමේ ඔවුන් හඳුනා ගන්නවා CJ ඩියාස් කියලා Facebook ගිණුමක් සමග ඇය කාලයක් තිස්සේ chat කරලා තියෙනවා කියලා. පොලිසිය මුලින්ම සැක කරනවා මේ CJ ඩියාස් කියන ගිණුමේ හිමිකරු වෙන්නේ මේ ඔවුන් අත්අඩංගුවට ගත්ත ජෝන් කියන ක්‍රිස්ටීන්ගේ පැරණි පෙම්වතාද කියලා. කෙසේ නමුත් මේ විමර්ශන කටයුතු සිද්ධ වෙන අතරතුර පොලිසිය විසින් මාධ්‍යට හෙළිදරව් කරනවා මේ ජෝන් කියන ක්‍රිස්ටීන්ගේ පැරණි පෙම්වතා මේ මරණය සම්බන්ධව පාපොච්චාරණයක් සිදු කරා කියලා. කෙසේ නමුත් මේ පාපොච්චාරණයේ විශාල ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ පාපොච්චාරණය ජෝන් විසින් සිදු කරා කියලා කියන්නේ ඔහුගේ නීතිඥවරයෙක් ඔහුට පෙනී නොසිටින අවස්ථාවක. එවැනි තත්වයකදී කරන ලද පාපොච්චාරණයක් විශේෂයෙන් මේ ජෝන් කියන්නේ බාලවයස්කාර තැනැත්තෙක්. එම නිසා මෙවැනි පසුබිමක කරන පාපොච්චාරණයක සත්‍ය අසත්‍යතාවය පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. ඔබට මතක නම් ලංකාවෙත් මෙවැනිම සිද්ධියක් සිද්ධ වුණා. සේයා සදයුම කියන චූටි දැරියක් ඝාතනය කිරීම සම්බන්ධව කොණ්ඩයා කියලා තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරා. අවසානයේ කොණ්ඩයා විසින් පාපොච්චාරණයක් සිද්ධ කරනවා. Taman තමයි මේ සේයා සදයුම දැරියව ඝාතනය කරේ කියලා. ඒ සේයා දැරිය නිදාගෙන හිටපු ඇඳෙන් වඩාගෙන අරන් ගියපු විදිය පවා, ජනේලෙන් ඔහු ගෙට ඇතුල් වුණු විදිය පවා, ඇයව අවසානයේ ඝාතනය කරපු විදිය පවා සියලු තොරතුරු ඔහුගේ පාපොච්චාරණයයි කියමින් පත්තරවල ඒ දවස්වල විශාල අකුරින් පළ වුණා. හැබැයි අවසානයේ කොණ්ඩයා ඒ සිදුවීම කරේ නැහැ කියලා DNA සාක්ෂි වලින් තහවුරු වුණා. මෙවැනි තත්ත්වයන් ලෝකේ පුරා සෑම පොලිසියකම සිදු වෙනවා. මේ සිදුවීමේදී මිනිස්සු සැක කරන්න පටන් ගන්නවා මේ පාපොච්චාරණයේ තිබුණු කතාව ඇත්ත කතන්දරයක්ද කියලා. පොලිසිය විසින් දිගින් දිගටම විමර්ශන කරත් මේ ජෝන් විසින් ලබා දුන්නු පාපොච්චාරණය හැරුණාම වෙනත් සාක්ෂියක් ඔහුට විරුද්ධව සොයාගන්න බැරි වෙනවා. කාලය මෙහෙම ගත වෙනකොට පොලිසිය විසින් තවත් අලුත් සැකකරුවෙක් ඉදිරිපත් කරනවා ක්‍රිස්ටීන්ගේ ඝාතකයා විදියට. ඔහුගේ නම රෙනාටෝ. මේ තැනත්තා අත්අඩංගුවටපත් වෙන්නේ ක්‍රිස්ටීන්ගේ ඝාතනය සම්බන්ධව නෙවෙයි. ඔහු අත්අඩංගුවටපත් වෙන්නේ නීති විරෝධී ආයුධ සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම කියන චෝදනාවට. මේ චෝදනාව සම්බන්ධව ඔහුගෙන් ප්‍රශ්න කරනකොට තමයි මේ රෙනාටෝ කියන තැනත්තා මේ ඝාතනය සම්බන්ධව පාපොච්චාරණය කරා කියලා පොලිසිය විසින් මාධ්‍යට ප්‍රකාශ කරන්නේ. ඔබට මතක ඇති අපි මීට ටික වෙලාවකට කලින් CJ ඩියාස් කියලා Facebook ගිණුමක් ගැන කතා කරා. රෙනාටෝ කියන මේ පුද්ගලයා තමන්ගේ පාපොච්චාරණයේදී කියනවා මේ CJ ඩියාස් කියන Facebook ගිණුමේ හිමිකරුවා ඔහු කියලා. ඔහු කියනවා මේ Facebook ගිණුම හරහා තමන් ක්‍රිස්ටීන් එක්ක අවුරුදු 16ක තරුණයෙක් විදියට රඟපාමින් chat කරා කියලා. අවසානයේ රෙනාටෝ කියනවා ඔවුන් දෙදෙනා මුණ ගැහෙන්න නියමිතව තිබුණා ඇය ඝාතනය වුණු මාර්තු 10 වෙනිදා හවස කියලා. ඔහු මේ පාපොච්චාරණයේදී කියනවා මාර්තු 10 වෙනිදා ඔහු ගියා කියලා ඇය මුණ ගැහෙන්න. එහෙම මුණ ගැහෙන්න ගියාට පස්සේ ක්‍රිස්ටීන් බලාපොරොත්තුවෙන් ඉන්නේ තමන් මෙච්චර කාලයක් Facebook එකෙන් හඳුනාගත්ත අවුරුදු 16ක තරුණයා මුණ ගැහෙන්න. නමුත් ඇයට මුණ ගැහෙන්නේ මේ අවුරුදු 40 ගාණක් වෙච්ච රෙනාටෝ කියන
දරුවෝ 5ක් ඉන්න තාත්තා කෙනෙක්. මේ සිදුවීමත් එක්ක ක්‍රිස්ටීන් රෙනාටෝ මුණ ගැහිම ප්‍රතික්ෂේප කරනවා. ඇය මොහුගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. රෙනාටෝ කියන විදිහට මේ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඔහුට ඉතා විශාල කෝපයකට පත් වෙනවා. මේ කෝපයට පත්වීමත් එක්ක ඔහු විසින් තමන්ගේ අතේ තිබුණු කතුරකින් ඇනලා මේ ක්‍රිස්ටීන් ඝාතනය කරලා ඇයගේ මුහුණේ කොටසක් හැම ගලවලා ඉවත් කරා කියලා කියනවා. ඇයව හඳුනා ගැනීමට නොහැකි වෙන්නේ. මේක තමයි රෙනාටෝගේ පාපොච්චාරණේ ඔහු කියන කතාව. නමුත් ඔබට මතකයි මීට විනාඩි කිහිපයකට කලින් අපි කතා කරා ක්‍රිස්ටීන්ගේ අවසාන මොහොත දැක්වෙන CCTV දර්ශනයක් ගැන. මේ CCTV දර්ශනයේ තියෙන දර්ශනය අනුව ඉතාමත් පැහැදිලිව පේනවා ක්‍රිස්ටීන් මේ පිරිමියත් සමග කැමැත්තෙන් තමයි ඇවිදගෙන යන්නේ. ඇය ඉතාම නිදහසේ සැහැල්ලුවෙන් ඔහුත් සමග සමගාමීව ඇවිදගෙන යනවා. දැන් මේ රෙනාටෝ කියන පාපොච්චාරණයේ ස්වරූපයේ හැටියට ඒ සිද්ධිය වෙලා තින්නේ එහෙම නෙවෙයි. එතකොට ඔබට ඉතා පැහැදිලිව පේනවා මේ රෙනාටෝගේ පාපොච්චාරණය සහ CCTV දර්ශනවල තියෙන සිදුවීම් දෙක වෙනස් සිදුවීම් දෙකක් කියලා ඉතාම පැහැදිලිව ඔබට පේනවා. කෙසේ නමුත් පොලිසිය කටයුතු කරන්නේ මේ රෙනාටෝ තමයි සත්‍ය වශයෙන්ම මේ ක්‍රිස්ටීන්ව ඝාතනය කරේ කියන විශ්වාසය මත පදනම් වෙලා. ඔවුන් සොයා ගන්නවා ලේ තැවුරුණු කතුරක් මේ රෙනාටෝ බාරේ තිබිලා. පොලිසිය විසින් තහවුරු කරනවා ඒ කතුරේ තියෙන ලේ ක්‍රිස්ටීන්ට අයත් ලේ කියලා. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මීට පෙර ජෝන්ව අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසිය විසින් ජෝන්ගේ නිවසේ තිබිලා ලේ තැවුරුණු සපත්තුවක් හොයාගන්නවා. ඒ අවස්ථාවේ පොලිසිය විසින් මාධ්‍යයට කරුණු හෙළිදරව් කරනවා ඒ සපත්තුවේ ගෑවිලා තිබුණේ ක්‍රිස්ටීන්ගේ ලේ කියලා. දැන් එතකොට මේ කරුණු දෙකෙන් මොකක්ද අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? එක්කෝ ජෝන් සහ රෙනාටෝ කියන දෙදෙනාම එකතු වෙලා ක්‍රිස්ටීන්ව ඝාතනය කරා වෙන්න ඕනේ. එහෙම නැත්නම් පොලිසිය විසින් Taman සැරින් සැරේ අත්අඩංගුවට ගන්න සැකකරුවන්ව මේ ඔවුන් අත්අඩංගුවට ගත්ත ඝාතනයට සම්බන්ධ කරන්න අවශ්‍ය කරන බොරු සාක්ෂි පොලිසිය විසින් නිර්මාණය කරලා තියෙන්න ඕනේ. රෙනාටෝගේ පාපොච්චාරණයේදී ඔහු ඉතා පැහැදිලිව කියනවා ඔහු ඒ ඝාතනය සිද්ධ කරේ තනියම කියලා. හැබැයි එහිදී ඔහු කියනවා Taman කිසිම විටක මේ ක්‍රිස්ටීන්ව දූෂණය කිරීමක් කරේ නැහැ කියලා. මේ තත්ත්වයට එක්ක මේ ගැටලුව විසඳාගත නොහැකි තැනකට පත් වෙනවා. මෙතනදී මහජනතාවට මේ පොලිස් පරීක්ෂණ සම්බන්ධව විශාල සැකයක් මතුවෙනවා. විශේෂයෙන්ම අපි අර කතා කරමු CCTV දර්ශනවල ක්‍රිස්ටීන් ඇවිදගෙන යන තැනැත්තා සහ මේ අත්අඩංගුවට අරගෙන පාපොච්චාරණය කරපු රෙනාටෝගේ පෙනුම සම්බන්ධව බරපතල වෙනස්කම් කිහිපයක් මහජනතාව විසින් නිරීක්ෂණය කරනවා. ඒ CCTV දර්ශනයේ ඉන්න තැනැත්තා ඇවිදින විදිය, ඔහුගේ ශාරීරික ස්වරූපය සහ මේ අත්අඩංගුවට අරගෙන ඉන්න රෙනාටෝගේ ශරීර ස්වභාවය අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. ඒ නිසා ඒ CCTV දර්ශනයේ ක්‍රිස්ටීන් ඇවිදගෙන යන තැනැත්තා සහ මේ අත්අඩංගුවට අරන් ඉන්න රෙනාටෝ කියන්නේ තැනැත්තන් දෙදෙනෙක් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අවසාන වශයෙන් මේ රෙනාටෝ කියන විදිහට ඇයගේ මල සිරුර හම්බුණු ඒ පිට්ටනියේ ඇයව ඝාතනය කරලා ඇයගේ ශරීරයට 27 වතාවක් පිහියෙන් ඇනලා ඇයව දූෂණය කරලා ඇයගේ මුහුණේ කොටසක් සම ඉවත් කරලා එවැනි සිදුවීම් දාමයක් කරන්න ඒ පිට්ටනිය පුළුවන් කමක් නැහැ. මොකද ඒ පිට්ටනිය පාළු පිට්ටනියක් වුණාට ඒ ආසන්නයේ නිවාස කිහිපයක් තියෙනවා. ඒ පිට්ටනියවට පදිංචි කිසිම කෙනෙක් මෙවැනි සිදුවීමක් වෙනවා දැකලා හෝ කිසිම සද්දයක් වුන්ට ඇහිලා නැහැ. ඒ අනුව මේ තියෙන තොරතුරුත් එක්ක පැහැදිලිව පේන තමයි ක්‍රිස්ටීන් වෙනත් ස්ථානයක දූෂණය කරලා ඇය වෙනත් ස්ථානයක ඝාතනය කරලා ඇයගේ මුහුණේ කොටසක් හැම ඉවත් කරලා ඇයගේ නිසල මල සිරුර මේ පාළු පිට්ටනියට ගෙනත් දාලා තමයි තියෙන්නේ කියන එක තමයි අපිට පැහැදිලිව පේන සිදුවීම. කෙසේ නමුත් මේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත්ත රෙනාටෝ කියන පුද්ගලයා 2020 මැයි මාසේ 24 වෙනිදා Tamanගේ සිර කූඩුව ඇතුලේ මැරිලා ඉන්නවා බලධාරීන් හොයාගන්නවා. එහිදී පොලිසිය විසින් කියන්නේ මේ රෙනාටෝ කියන තැනැත්තා Tamanගේ සියදිවි නසා ගැනීමක් සිදු කරලා තියෙනවා කියලා. නමුත් අදටත් මේ රෙනාටෝ Tamanගේ සිර කුටිය ඇතුළතදී ඝාතනය වුණාද සියදිවි නසා ගත්තාද කියන කාරණය අභිරහසක්. අදටත් ක්‍රිස්ටීන්ගේ මව සහ ඥාතීන් විශ්වාස කරන්නේ නැහැ Tamanගේ දුවට මේ අපරාධය කරපු ඝාතකයාට දඬුවම් ලැබුණා කියලා. අදටත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ ඒ සිර කුටිය ඇතුළත මිය ගියපු රෙනාටෝ කියන්නේ Tamanගේ ආදරණීය දියණිය දූෂණය කරලා ඝාතනය කරපු මිනිමරුවා කියලා. ඔවුන් අදටත් විශ්වාස කරනවා Tamanගේ දුවගේ ඝාතකයා මේ අපි කතා කරන මොහොතේ ඒ ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරනවා කියලා. මේ වීඩියෝ එක බලපු ඔබට මොකද හිතෙන්නේ? මේ ක්‍රිස්ටීන්ගේ ඝාතනය සිදු කරේ ජෝන්ද? එහෙම නැත්නම් රෙනාටෝද? එහෙම නැත්නම්
මේ පුද්ගලයන් දෙදෙනාම නොවන වෙනත් තැනැත්තෙක් අදටත් ඒ ප්‍රදේශයේ තවත් අලුත් ගොදුරක් සොයමින් නිදහසේ සැරිසරනවා වෙන්න පුළුවන්ද? ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.